தலைமையிலே குச்சோலி பிரதேசத்தில் உள்ள இளைஞர்கள் இலங்கை නැගෙනහිර පළාතේ තියෙන අම්පා ඒකේ එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ තියෙන දේවල් අපට පළාත් සභාවක් හැටියට ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ට කැබිනට් එකට මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කරලා ඉවර වෙලා ඒ කැබිනට් එකෙන් අනිවාර්යයෙන්ම ඒක මධ්‍යම රජයත් එක්ක කතා කරලා ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන්කම තිබියදී මේ පළාත් සභාවට ඉදිරිපත් කරන්නේ ඒ කියන්නේ මේ മന്ത്രിවරුන්ට කිසිම විදියක තමන්ගේ ඒ අයිතිවාසිකම්වත් තමන්ගේ අදහසක්වත් මම හිතන්නේ මේ ආණ්ඩුවේ ඉන්න කැබිනට් එකට ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන එක තමයි අපිට හැඟෙන්නේ. ඉතින් අපි බලාගෙන හිටියේ ගරු මහඇමතිතුමාගෙන් එතුමාගෙන් යම්කිසි පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියන වෙලාව. නමුත් මහඇමතිතුමාට අපිට තේරෙනවා කිසිම බලයක් මේ පළාත් සභාවේ දීලා නැහැ කියන වෙලාව. ඒතකොට ඒ අනුව බලනකොට මේ පළාත් සභාවේ ඉන්න മന്ത്രിවරුන් ඇටියට අපි ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හෝ මේවා ඒතකොට පළාත් සභාව තුලින් අපේ ජනතාව පත් කරලා තියෙන්නේ යම්කිසි වැඩක් මේ ප්‍රදේශයට කරන්න. ඒතකොට පළාත් සභාවට අපිව පත් වෙලා අපි ඒක මධ්‍යම රජයේ කියලා ඉවර වෙලා ඒක මධ්‍යම රජයට ඇගිල්ල දික් කරලා මධ්‍යම රජයට ඕන විදිහට ඒක කරගෙන යන්න දෙනවා නම් එhmenan මේ පළාත් සභාව විසිරුවා. මේ පළාත් සභාවෙන් අපි ඔක්කොම ඉල්ලන අස් වෙන්න ඕනේ. නැත්තම් තේරුම නැහැ. මොකද මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට රස්සාවල් දෙන්න බැරි නම් මේ ප්‍රදේශයේ තියෙන දේවල් වලට අපි නම් ලෑස්ති. ඔබතුමාලා වගේ රුපියල් 40000ක් අරගෙන ඉවර වෙලා එහෙම නැත්නම් ඇමතිවරු අපි කවදාකවත් එහෙම කරන්නේ නැහැ. අපි මෙතනට අපි ආවොත් එහෙම අපි අඩු ගානේ ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරනවා. මේ අලින්ගෙන් වෙන හානි නිසා විශාල වශයෙන් අපේ මිනිසුන්ගේ ජීවිත හානි, ඒ වගේම දේපල හානි, ඒ වගේම වගා හානි මේ ඔක්කොම සිද්ධ වෙනවා. ඒතර නමුත් මේක සතියකට අපිට කොහොමද 3 දිනකගේ 4 දිනකගේ විතර මේක ලැබෙනවා. ඒතකොට මේ සමාජ සේවා අමාත්‍යාංශයේ ඒවට යම්කිසි මුදලක් ගෙවන්නේ කියලා ඉවර වෙලා තිබුණා. ජීවිත හානියක් වුණොත් මම හිතන්නේ මුදලක් ගෙවලා ඉවර වෙලා ඒ හානිය ඒ පවුලට කවදාවත් දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් මුදලක් දෙන්නේ කියලා කිව්වත් සමාජ සේවා අමාත්‍යාංශයට ඒ මුදල් එන්නේ නැහැ. එතකොට දැන් පළාත් සභාව හැටියට ඇයි අපි මේ අපේ පළාතේ තියෙන දේවල් මට නැවතත් කියන්න වෙන්නේ? ඇයි අපේ පළාතේ ඉන්න ඇමතිවරයා ගිහිල්ලා ඉවර වෙලා මේ සමාජ සේවා අමාත්‍යාංශයේ ඇමතිවරයාත් එක්ක ගිහිල්ලා කතා කරලා ඉවර වෙලා අදුම වශයෙන් අපේ මහ භාණ්ඩාගාරයේ මේ වෙනුවෙන් පළාත් සභාවට යම්කිසි මුදලක් අරගෙන ඉවර වෙලා ඒක පළාත් සභාවෙන් ඒගොල්ලන්ගේ පරක් වෙනවා නම් ඒක සැනින් ගෙවලා ඉවර වෙලා අපිට පුළුවන් පළාත් සභාවෙන් ඒක ආයිපාරක් ඒ මුදල ඉවර වෙනකොට නැවත මුදලක් මහා ආණ්ඩුවෙන් ලබා ගන්න ක්‍රමයක් ඇති කරන්න. ඉතින් ඒක නිසා මම යෝජනා කරනවා මේක ගැන අපි හැමදාම මෙතන සභාවට යෝජනා ඉදිරිපත් කරලා ඉවර වෙලා ඒකෙන් අපි යෝජනා අනුමත කරනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙනවා දකින්නේ නැහැ අපි එකක්වත්. ඒතකොට ඒක නිසා මම හිතනවා පළාත් සභාවේ අපි විශේෂයෙන්ම අපේ කැබිනට් ඇමති ඒ කැබිනට් මණ්ඩලයට කියනවා විශේෂයෙන්ම මේ ගැන ක්‍රියාකාරීත්වයක් දක්වන්නේ කියලා.